ඔයාටත් තියෙන්නේ ජයභූමි ඔප්පුවක්ද? 2026 එන්න කලින් මේක අනිවාර්යෙන් දැනගන්න. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි රජයෙන් ලැබුණු ජයභූමි හෝ ස්වර්ණභූමි ඔප්පුවලට මොකද වෙන්නේ කියන එක. මේක සින්නක්කර ඔප්පුවක්ද විකුණන්න පුරුවන්ද? සරලවම ඇත්ත කතාව මෙන්න. 1. මොකක්ද මේ ජයභූමි ඔප්පුව? මේක ඉඩම් සංවර්ධන පනත යටතේ රජයෙන් දෙන දීමනා පත්‍රයක් ග්‍රාන්ට්. මේකේ අයිතිය තියෙන්නේ ඔබට වුණාට සාමාන්‍ය සින්නක්කර ඔප්පුවක් වගේ හිතුමතේට විකුණන්න බෑ. ඒ වගේම බැංකු ණය ලෝන්ස් ගන්න ගියාම පොඩි බාධා තියෙනවා. 2. දැන් තියෙන අලුත් අවස්ථාව මොකක්ද? ඔයා දන්නවද? දැන් රජයේ නව වැඩපිළිවෙල යටතේ කලින් උරුමිය නමින් සහ දැන් හිමිකම වෙනින් නව වැඩසටහන් යටතේ මේ ජයභූමි ඔප්පු සම්පූර්ණ සින්නක්කර ඔප්පු ෆ්‍රී හෝල්ඩ් ඩීඩ්ස් බවට හරව ගන්න පුළුවන්. සින්නක්කර කරගත්තම ලැබෙන වාසි කැමති කෙනෙක්ට විකුණන්න පුළුවන්. රෙස්ට්‍රික්ෂන්ස් නැහැ. ඕනෑම බැංකුවකින් ඉඩම උකස් කරලා ණය ගන්න පුළුවන්. දරුවන්ට පවරන්න ලේසි. කරන්න තියෙන මොකක්ද? ඔබේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් මංචයට යන්න. ගිහින් අහන්න මගේ ජයභූමි ඔප්පුව අලුත් ක්‍රමවේදය යටතේ සින්නක්කර කරගන්න ඕනේ කියලා. අවශ්‍ය ලිපි ලේඛන, ඔප්පුව, ප්ලෑන් එක සහ ID එක අරන් යන්න. වැදගත් 2026 අලුත් අවුරුද්ද පටන් ගන්න කලින්ම මේ වැඩේට ඇප්ලයි කරන එක හොඳයි. මොකද රජයේ අලුත් චක්‍රලේඛය එක්ක ඉස්සරහට වැඩේ තවත් ලේසි වෙන්න පුළුවන්. දන්න අය වගේම නොදන්න අයටත් දැනගන්න මේ පෝස්ට් එක ෂෙයා කරන්න.